right without a teacher concept එක තමයි without a teacher ගුරුවරයෙක් නැතුව right අද උදේ හෙන sentence එකකින් වාක්‍යයකින් තමයි dialogue එකකින් තමයි මේක ගන්න. මෙන්න මෙහෙම ළමයෙක් කියනවා today I have to sweep the classroom. ඔන්නේ ආයි කටෙන් ආව එක. today I have to sweep the classroom. අද මට තියෙනවා පන්ති කාමරය අතු ගන්න කියලා තමයි. එතකොට මෙතනදී නිතරම වෙනස් කරලා වෙනස් වෙන අපි නිතරම කතා බහේ යොදවා ගන්න පුළුවන් රටාව කොහොමද කඩලා ගන්න ඕනේ කොහොමද මේ වාක්‍ය ගලවලා ගන්න ඕනේ වෙනස් කළ යුතු තැන මොකද්ද කියලා අඳුන ගන්න ඕනේ right මම මෙතනදී මේ ක්ලාස් රූම් කියන එක අයින් කරා එතකොට ඉතුරු වෙනවා I have to sweep කියලා I have to sweep කියලා කියන්නේ I මට have තියෙනවා to sweep අතු ගන්න එතකොට මට අතු ගන්නට තියෙනවා මට අතු ගන්නට තියෙනවා එතකොට අන්න ඒ වගේ මට තියෙනවා අන්න එහෙම යනවා දිගටම වාක්‍ය රටාවක් එහෙම යනවා මට තියෙනවා උයන්නට එතකොට ඇක්ෂන් එක මොකද්ද උයන්නට අර අතු ගන්නට වගේම උයන්නට එතකොට වෙනස් වෙන තැන තමයි මෙතන where the place we have to change this is the place we have to change මෙතන තමයි අපි වෙනස් කළ යුතු තැන sweep කියලා කියන්නේ verb එකක් ඒ කියන්නේ word class එකක් ගත්තාම verb කියන කොටස තමයි ආйти එතකොට මෙතන වෙනස් කළ යුතු වන්නේ verb එක ක්‍රියාපදය තමයි action එක වෙනස් කරලා අපිට මෙන්න මේ have to I have to කියන එක ඒමම තියලා මෙතන වෙනස් කළ වාක්‍ය ගොඩ හදා ගන්න පුළුවන් අපි නිතරම භාවිතා කරන අපිට නිතරම භාවිතා කරන්න හම්බ වෙනවා එතකොට දිගටම යන්න පුළුවන් කවුරුවත් ඕන නැහැ දිගටම මෙතෙන් ඇප්ලයි කරගන්නවා මූලික ක්‍රියාපද ටිකක් නිතරම භාවිතා කරන right බලමු let's see I have to sweep the classroom ඒක තමයි බේස් කරගන්නේ next මෙහෙම කියනවා මට යන්නට තියෙනවා ෆාමසියට I have to go to the pharmacy I have to go මට යන්නට තියෙනවා එතකොට sweep base verb එක මාරු කරා වෙන base verb එකක් දැම්මම නිතරම භාවිත කරන go එතකොට තේරුම එනවා I have to go කොහෙටද the pharmacy අන්න එතනින් හදා ගන්න පුළුවන් right I have to go to the pharmacy to the pharmacy go යනවා කොහෙටද pharmacyයට I have to ඒමම තියෙනවා I have to go මට යන්නට තියෙනවා මෙතනින් පස්සේ අදා ගන්න පුළුවන් I have to go to the my girlfriend's home like that ඒ වගේ ඕන දෙයක් මෙතෙන් දා ගන්න පුළුවන් I have to go to the blah 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 ඔයාලට කැමති ඕන දෙයක් මෙතෙන් ඇප්ලයි කරගන්න පුළුවන් මේ ටික හදාගත්තම පස්සේ වෙනස් කළ යුතු තැන තමයි අපි අඳුන ගන්න ඕනේ right next I have to write a letter මට ලියුමක් ලියන්න තියෙනවා I have to write a letter I have to write a letter මට ලියුමක් ලියන්න තියෙනවා right එන්න verb එක වෙනස් කළ යුතු base verb I have to write මට ලියන්න තියෙනවා මොනවද ලියුමක් මට ලියන්න තියෙනවා blah 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 anyone as you like ඔයා කැමති ඕන දෙයක් ලියන්න තියෙනවා right මෙතන තමයි වෙනස් කරගන්නවා එතකොට මම නිතරම කියන අර without a teacher කියන concept එකේ ගුරුවරයෙක් ඕන නැහැ පළවෙනි අපිට ඇහෙන එක අපට හම්බ වෙන අපි දකින්න එක sentence එක base කරගෙන වෙනස් විය යුතු තැන හඳුනාගත්තා වෙනස් කරා right ඊට පස්සේ practice කරන්න පුළුවන් මේකේ ගොඩ ලියන්න පුළුවන්
verbs ටිකක් අපි self study කරලා මතකෙ තියාගත්තාම next I have to read write and read I have to read the notes I have to read the notes මොනවාද read කරන්න කියවන්නේ notes notes ඔන්න read ඔන්න base verb මේ මූලික ක්‍රියාපද ටික තමයි මේ තියෙන්නේ I have to read the notes කියවන්න තියෙනවා or minutes රැස්වීම කර meeting වලගේ වගේ minutes ඒ වගේ ඒවා කියවන්න තියෙනවා I have to read the notes කියවන්න තියෙනවා next I have to sleep sleep mean නිදා ගන්නවා right I have to sleep මට නිදා ගන්න තියෙනවා I have to sleep මට හරිම මහන්සි I am tired මට හරිම මහන්සි එතකොට අපි කියනවා I have to sleep එතකොට මට නිදා ගන්න තියෙනවා I have to sleep early වේලාසනින් නිදා ගන්න තියෙනවා sleep this is the base verb and we have to change අපි වෙනස් කරන්න ඕනේ base verb එක මෙතන we have to change right අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා I have to sleep early I have to sleep නිදා ගන්න තියෙනවා වේලාසනින් ඔන්න දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ base verbs අපි නිතරම භාවිතා කරන base verb ටිකක් ගන්නවා එතකොට I have to මට තියෙනවා cook උයන්න I have to cook මට උයන්න තියෙනවා නේ මට උයන්න තියෙනවා රැට උදේට දවල්ට එනිවන්න ඕන දෙයක් I have to drink මට බොන්න තියෙනවා බ්ලොබ් වේද මොකුත් නෙවෙයි බේත් වගේ දෙයක් තිබ්බම I have to drink medicine බේත් තියෙනවා බේත් බොන්න තියෙනවා right තව I have to bring today I have to bring අද මට තියෙනවා ගෙනියන්න මොනවාද අර ගෙදරට අවශ්‍ය කරන groceries බාඩු භාණ්ඩ ටික නේ sugar flour rice onion like that ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා එතකොට I have to buy something මට මොන හරි මිලදී ගන්න තියෙනවා සල්ලි දීලා ගන්න තියෙනවා I have to buy something ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා එතකොට I have to තමයි පදනම් කරගන්න ඊට පස්සේ base verb එකක් එනවා I have to blah ඔයාලා නිතරම භාවිතා කරන I have to watch බලන්න තියෙනවා I have to do මට කරන්න තියෙනවා නේ I have to conduct මට conduct කරන්න තියෙනවා I have to conduct a new tuition class today නේ අද මට තියෙනවා අලුතෙන් ඒ වගේ I have to start a new English class අද මට අලුතෙන් ආරම්භ කරන්න පන්තියක් තියෙනවා I have to watch TV news අද විශේෂ ප්‍රවෘත්තියක් තියෙනවා ඒක බලන්න ඕන අර ඉන්ටර්විව් එකක් ගියානේ ඊයේ පෙරේද අන්න ඒ වගේ ඉන්ටර්විව් එක බලන්න ඕනේ අල් ජසීරා එකේ then we have to tell අපිට කියන්න සිද්ධ වෙනවා I have to watch that program ඒ program එක අපිට බලන්න තියෙනවා ඔන්න ඔය වගේ ගොඩාක් දුරට හදා ගන්න ඕන මේක බේස් කරගෙන concept එක මොකද්ද without a teacher right bye for now